පින් එක මතක නැත්තම් සල්ලි ගන්න බෑ. ඒ වයිෆ් කියපු හින්දා එයා කල්පනා කරන පින් එකට දාන්න ඕනේ අංක 4යි කියලා. ATM එක හොයාගත්ත ළමයි මේ ඉන්න ජෝන් ෂෙපර්ඩ් කියලා එක්කෙනෙක් කියනවා හරි. එයාට උමනා වෙනවා සල්ලි. හැබැයි බැංක් එකේ තමයි සල්ලි අදාලා තියෙන්නේ. සල්ලි ගන්න යද්දී එදා බැංකුව වහපු දවසක්. දැන් මෙයාට අත්‍යවශ්‍යව සල්ලි ගන්න හදිසි වුණාවක් තියෙනවා. සල්ලි නැති ප්‍රශ්නයක් නෑ මෙයාට. සල්ලි තියෙනවා හැබැයි එයාට ඕන වෙලාවට ඒ සල්ලි ගන්න විදිහ නැහැ. තමන් අතේ සල්ලි තිබිලා සල්ලි හදිසියකට ගන්න ඕනේ නැත්නම් කොච්චර දුරකටපත් වෙනවද කියලා දැන් ඊපස්සේ දැන් ගන්න හම්බෙන්නේම නැහැ මනුස්සයාට සල්ලි. ඊපස්සේ නාන ගමන් දාත් අබ්බේ එහෙම කල්පනා කරලා කියලා තමයි කියන්නේ. කල්පනා කර කර ඉඳි යාට මතක් වෙනවලු අර වෙන්ඩින් මැෂින් දෙක තියෙනවද? ඒවා එහෙම රටවල ওই ATM එකට කලින් තිබිලා. මෙයා ඒකට දාලා මේ සල්ලි දාලා චොකලට් එකක් හරි බීම් එකක් හරි වෙන්ඩින් මැෂින් එකෙන් ගන්න පුළුවන් විදියට අවුට්පුට් එකදී හරි. මනුස්සයා කල්පනා කරලා ඉතින් ඕකට සල්ලි මෙල්වා දාලා සල්ලි දාලා එළියට ගන්න පුළුවන් නම් වෙන මොනවා හරි ප්‍රොඩක්ට් එකක්. ඇයි මට බැරි ඕකෙන් සල්ලි එළියට ගන්න කියලා. හරි. ඒක කල්පනා කරාම මතක වෙනවලු එහෙම මැෂින් එකක් හැදුවා නම් හරි කියලා. ඕක තමයි ATM එකේ පටන් ගැනීමේ කතාව. මට මෙහෙම අදහසක් තියෙනවා ATM එක හදන්න. මෙහෙම අංක ටිකක් ගහලා පින් එක විදිහට ගමු කියලා එයා විස්තරේ බිරිඳට කියනවා. මුලින් ඕකට අංක 6ක් තමයි මෙයා දාන්න හිතන්නේ. වයිෆ් කියනවා මේ මට අංක 6ක් නම් මතක තියාගෙන ඉන්න බෑ. ඔයා දානවා නම් අංක 4ක් දාලා හදන්න ඕක. ඒකෝට මම අංක 4 ගහන්න මට මතක හිටිනවා. මට මතක නෑ අංක 4 දෙක.